එතකොට මේ උපවාස කාලයේ අන්තිම හරිය කිට්ටු වෙද්දී අපි නිතර අහන වචනයක් තමයි මේ ලයිලතුල් කදර් කියන එක. ඒ මොකද ඇයි ඒ දවස විතරක් සුවිශේෂී වන්නේ? ඒ ඉස්ලාම් ධර්මයේ තුල මොකද්ද ඒකට තියෙන සුවිශේෂීත්වය? ලයිලතුල් කදර් කියන්නේ ඒ පාඨයේ අර්ථය බලගතු රාත්‍රිය කියන දේ. අල් කුර්ආනයේ 97 වන පරිච්ඡේදයේ 1 සිට 5 දක්වා ඒ පිළිබඳව සඳහන් වෙනවා. ඉන්නා අන්සල්නාහු ෆී ලයිලතුල් කදරි. මෙම කුර්ආනයේ අපි පාල කරේ ලයිලතුල් කදර් බලගතු රාත්‍රියේදී. වමා අදරාක මා ලයිලතුල් කදරි. ලයිලතුල් කදර් කියන්නේ කුමක්දයි නබිවරය ඔබට දැන්වුවේ කුමක්ද? ලයිලතුල් කදරි ඛෛරුම් මින් අල්ෆි ෂහර්. ලයිලතුල් කදර් කියන්නේ මාස 1000කට වඩා. ඒ කියන්නේ වසර 83.3කට වඩා විශිෂ්ට එක් රාත්‍රියක්. තනස්සලුල් මලායිකතු වර්රූහු ෆීහා. එම රාත්‍රියේ සුර දූතවරු, දේව දූතවරු හා ජිබ්‍රීල් වරයා. ජිබ්‍රීල් තුමා පහළ වනවා. බි ඉද්නි රබ්බිහිම්. දෙවියන්ගේ අනපනත් සමග මින් කුල්ලි අම්රින්. සියලුම කටයුත්ත සඳහා දෙවියන්ගේ අනපරදී ඔවුන් පහළ වනවා. සලාමුන්. එම රාත්‍රියේ සාමය පැතිරෙනවා. හිය හත්තා මත්ලයිල් ෆජර්. අරුණෝදය දක්වා සුබහු වේලාව දක්වා ෆජර් දක්වා එම සලාමයේ සාන්තිය පැතිරෙනවායි කියලා අල් කුර්ආනයේ පහළ වුණු රාත්‍රිය තමයි ලයිලතුල් කදර්. අල් කුර්ආනයේ පහළ වුණේ 185 වැකියේ තිබෙනවා. ඒ රමලාන් මාස සහර රමලානදී උන්සිල පිහිල් කුර්ආන්. රමලාන් මාසයේ තමයි කුර්ආනය පහළ වුණේ කියලා. එතකොට මේ මනුස්ස වර්ගයාට යහමඟ පෙන්වීම සඳහා අල්ලාහ් තාලා තෝරාගත්තු මාසය රමලාන් මාසය. අල් කුර්ආනයේ පහළ කරලා. එම රමලාන් මාසයේදී ලයිලතුල් කදර් කියන රාත්‍රිය තමයි අල් කුර්ආනයේ සර්ව බලධාරී දෙවියන් මෙලොවට පහළ කරලා තිබෙන නිසා කුර්ආනයේ තියෙන ඒ බලගතු මඟ පෙන්වීම කියන ඒ සෞභාග්‍ය ඒ අනුග්‍රහය දැක්වීම සඳහා තමයි දෙවියන්ගේ සාන්තිය පතුරවන රාත්‍රියක් වශයෙන් බලගතු රාත්‍රියක් වශයෙන් එමෙ එක් දිනක් අපි නිවැරදිව අත්පත් කරගත්තා නම් වසර 83.3ක යහපත් පින්කම් කරපු කුසල් ලබන මහානුභාව සම්පන්න රාත්‍රියක් වශයෙන් එම දිනය සඳහන් වන නිසා මුස්ලිම් ජනතාවට එම දිනය වැදගත් වනවා. එම ලයිලතුල් කදර් අපි සුවිශේෂී කොට සලකන්නේ එම නිසා තමයි. ඔව්. එතකොට ඒ වගේම තමයි ලයිලතුල් කදර් දවස ඇවිල්ලා දැන් සමහර කට්ටිය අපේ ආගමේ සමහර කට්ටිය කියනවා ඒ 27 රමලාන් මාසයේ 27 වන දින කියලා. ඒ 27 වන දින කියන එකට යම්කිසි සාක්ෂියක් තියනවද? නැත්නම් ඒක මොන ආකාරයකින්ද ඒගොල්ලෝ පවසන්නේ? සාමාන්‍යයෙන් ලයිලතුල් කදර් කියන්නේ රමලාන් මාසයේ. ලයිලතුල් කදර් මොන අවස්ථාවේදීද පහළ වුණයි කියන එක අල්ලාහ් තාලා අපට රමලාන් මාසයේ ලයිලතුල් කදර් රාත්‍රිය කියලා විතරයි සඳහන් කරන්නේ. දැන් අපේ 27 කියලා උලමා සභාව තීරණය කරලා තිබෙනවා. සුන්නත් වල් ජමාත් වල කට්ටිය තීරණය කරලා තිබෙනවා. එම 27 වන රාත්‍රියේදී ඔවුන් පල්ලි දේවස්ථානවල මුස්ලිම් දේවස්ථානවල ලයිලතුල් කදර් දින සැමරුම කියලාම නම් කරනවා. මෙසේ තීරණය කරන්න ඔවුන් පදනමක් වශයෙන් යොදා ගන්න සමහර හදීස් තිබෙනවා. එම හදීස් වල පවා ඔවුන්ගේ මතය ගම්‍යමාන වන්නේ නැ බලන්න හදීස් වල. නබි නායකතුමාණන් එක දවසකදී වකානු ලා යසාලූන යකුසූන අලන් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් රුයියා අන්නහා ෆිල් ලයිලති සාබියති ෆිල් අස්රිල් අවාඛිරි. අපි සිහිනයක් දැක්කා. ලයිලතුල් කදර් කියන්නේ රමලාන් මාසයේ අවසාන දිනවල 27 වන රාත්‍රියේ පහළ වෙනවයි කියලා සහාබාවරු සීනයක් දුටුවලු. ඒ පිළිබඳව නබි නායකතුමාණන්ගෙන් නොඅසා සිටින්නට බැහැ කියලා අසන්නට පටන් ගත්තා. වකාල නබියු සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නබිතුමාණන් පවසනවා අරා රුයාකුම් නුඹලාගේ මෙම සීනය මමත් දුටුවා. කද තවාතත් ෆිල් අස්රිල් අවාඛිරි. මෙය රමලාන් මාසයේ අවසාන දින 10 තිබෙනවයි කියන එක මමත් දුටුවා. ෆමන් කාන මුතහර්රිහා එම දිනේ අත්පත් කරගන්න ඕන කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ෆල් යතහර්රහා මිනල් අස්රිල් අවාඛිරි. ඔවුන් රමලාන් මාසයේ අවසාන දින 10 දී අත්පත් කරගනිත්වා. 27 කියලා කිව්වේ නැහැ. 27 නබි මිත්‍රවරු දුටුවලු සීනියකින්. නබි නායකතුමාණන් දුටුවලු. නමුත් ඔත්තේ දිනවල අවසාන දින 10 දී ඒ සඳහා ඔබ අත්පත් කරගන්නට උත්සාහ කරන්න කියලා සයුල් බුඛාරි වල 1158 වන හදීස් සංකේතයේ වාර්තා වනවා අබ්දුල්ලා ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමාණන් දැනුවත් කරනවා. නබි නායකතුමාණන්ට මුලදී ලයිලතුල් කදර් රාත්‍රිය මොකද්ද කියන එක දැනුවත් කරනු ලැබුවා. නබි නායකතුමාණන් පවසන ඉන්නේ ඛරජ්තු ලි උඛබිරකුම් බිලයිලතුල් කදරි. ලයිලතුල් කදර් මොකද්ද කියන එක දැනුවත් කරන්නට මම ආවා ඔබ වෙත. වඅන්නහු තලාහා ෆුලානුන් වෆුලාන් මේ පුද්ගලයන් රණ්ඩු දබර වුණා ෆරුෆිඅත් එම නිසා එම කාරණාව මගේ සිතින් උදුරා ගනු ලැබුවා. වඅසා අය යකුන ඛෛරන් ලකුම්. නමුත් මම හිතනවා ඒ සම්බන්ධයෙන් නුඹලාට යම් කිසි ආපතක් දෙවියන් සලස්වා ඇති. අල්තමිසූහා ෆිස් සබ්ഇ වත් තිස්ഇ වල් ඛම්සි. ඔබ ලයිලතුල් කදර් අත්පත් කරගන්නවා නම්
27 වන දින 29 වන දින එසේ නැත්නම් 25 වන දින උත්සාහ කරන්න කියලා නබි නායකතුමන් පවසනවා. නබි නායකතුමන් මෙතනදී කිව්වද 27 පමණක් කියලා? නෑ. 28 හෝ 29 හෝ 25 කියන්නේ රමලාන් මාසයේ අවසාන දින දායේ ඔත්තේ දිනවල ලෛලතුල් කදර් සොයා ගන්න කියලා නබි නායකතුමන් කියනවා. මේ සයිල් බුඛාරි වල 49 වන අංකය යටතේ 2023 6049 යනාදී අංක යටතේ අබූ සයිද් අල් ඛුද්රි රලියල්ලාහු අන්හු තුමාණන් පවසනවා. තවත් හදීසයක බුඛාරි වල 2017 වන හදීසයේ ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය දැනුම් දෙනවා තහරව් ලෛලතුල් කද්රි ෆිල් විත්රි මිනල් අස්රිල් අවාඛිරි මින් රමලාන්. රමලාන් වල අවසාන දින 10 ඔත්තේ දිනවල ලෛලතුල් කද්ර් සොයා ගන්නයි නබි නායකතුමාණන් පැවසුවයි කියලා ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය සඳහන් කරනවා. රමලාන් මාසයේ අවසාන දින 10 ඔත්තේ දින කියන්නේ 21 23 25 27 29 කියන දවස් පහම ලෛලතුල් කද්ර් වලට අදාළ දින දැස තිබියදී කොහොමද සුන්නත් වල් ජමාත් පිරිස 27 වන දිනය කියලා සුවිශේෂී කොට එම දිනේ නියම කරගත්තේ? ඔවුන්ට මේ පිළිබඳව දැනුවත් කරේ අල්ලාහද අල්ලාහගේ ධර්ම දූතයන්න්. උලමා සභාවත් ඕක පිළිගන්නවා නේද? උලමා සභාව සුන්නත් වල් ජමාත් කියන සම්පූර්ණ නිකායම 27 ප්‍රධාන කොට සලකනවා. ලෛලතුල් කද්ර් දිනය කියලා මේට නියම කරනවා. එසේ ඉස්ලාම් අල්ලාහගේ ධර්ම දූතයන්ට අමතක වුණ දේ උලමා සභාවට මතක් කර දුන්නේ කවුද? එතකොට මේ ඔබ කියනවා වගේ බලද්දි මේක මහා ලොකු පාප කර්ම සිදි මේ පාප කර්ම ක්‍රියාවක් නේ. අනිවාර්යයෙන්ම අල්ලාහගේ ධර්ම දූ ෆරුෆියත් මගේ මනසින් එම කාරණාව ඔසවා ගනු ලැබුවයි කියනවා නබි නායකතුමාණන්. ඒ ඔසවාගත්තු දේ උලමා සභාවට පහල කළේ කවුද? අල්ලාහද? අල්ලාහගේ ධර්ම උන්ට වහී පාල වුණාද? මේ සුන්නත් වල් ජමාත් නිකායිකයන්ගෙන් මම විවෘත වහන අභියෝග කරන ප්‍රශ්නයක්. ඔත්තේ දිනවල දවස් පහම ලෛලතුල් කද්ර් දින සඳහා නියම කර තිබෙද්දී අල්ලාහගේ ධර්ම දූතයන්න් ඒ දවසකට සීමා කරන්නට ඔබට තියෙන අයිතිය මොකද්ද? මේ ධර්මයේ විකෘති කිරීමක්, මිනිසුන් නොමග යවීමක්, මිනිසුන්ව මංමුලා කිරීමක් වශයෙන් තමයි මා දකින්නේ. එතකොට මේ ක්‍රියාවෙන් උලමා සභාව 27 දින පමණක් මෙහෙම උපුටා දක්වද්දී ලෛලතුල් කද්ර් කියලා දක්වද්දී සමාජයේ ඒ කියන්නේ ඉස්ලාම් දැන් උපවාසයේ රකින්න මිනිස්සු පවා ඒ දිනවලට විතරයි පින් කරන්න පල්ලිය වෙතට රැස් වෙන්නේ. එතකොට ඒ 27 නොවන දිනවල ඒ ඔත්තේ දිනවල තියෙන සියලුම යහපත් කාරණා නැති වෙනවනේ මිනිසුන්ට. සාධාරණයි. ඒ නැතිවීමක් තමයි සිද්ධ වෙන්නේ. 27 කියලා උන් වෙනම නියම කරනකොට මහ ජනතාව විශ්වාස කරනවා මොහුන් උලමාවරු නිවැරදි දේ පවසනවා. ඒ නිසා 27 විතරයි ලෛලතුල් කද්ර් කියලා. එසේ නොවෙද්දී 21 23 25 29 කියන දින සියල්ලක්ම ජනතාවගෙන් උදුරා ගනු ලබනවා. මේක ජනතාවට කරන මේ අසාධාරණයක්, අයහපතක්, පාප කර්මයක් වශයෙන් අපි දකිනවා. මහ ජනතාවට කියන්න ඕනේ මේ ඔයගොල්ලෝ සාම්ප්‍රදායිකව ගතානුගතිකව සිද්ධ කරන දේවල් අපට ආගම වශයෙන් නියම කරන්න බෑ. නබි නායකතුමන් පැහැදිලිව කියලා ඉවරයි ඔත්තේ දිනවල ලෛලතුල් කද්ර් සොයා ගන්න කියලා. ඔබ සියලු දෙනාම ඔත්තේ දිනවල සොයා ගන්න. වෙනම විශේෂිත දිනයක් වශයෙන් මේ අපිට නම් කරන්න බෑ කියලා උලමා සභාව ප්‍රමුඛ සුන්නත් වල් ජමාත් නිකායිකයන් ප්‍රකාශයටපත් කරන්න ඕන. එසේ නොකරනවා නම් ඔවුන් දැනම ඉස්ලාම් වල තිබෙන හදීස් සියල්ලක්ම සංගවන පාපයක් ඔවුන් සිද්ධ කරනවා. එතකොට දැන් ඔය පාප කර්මයේ ඒ උලමා සභාවට හෝ ජමාතුල් වරුන්ට විතර පමණක්ද නැත්නම් මහ ජනතාවටත් ඔය පාප කර්මයේ සිදු කළාට මේ දැන් කෙනෙක් මඟ පෙන්වන කෙනා වැරදි ලෙස මඟ පෙන්වනම ඔවුන් පාපය උසලන්නට ඕන. ඒ වගේම අන්ධ භක්තියෙන් අනුගමනය කරන පුද්ගලයනුත් තම තමන්ගේ පාපවලට තම තමන් වග කියන්නට ඕන. ඔවුන් කළා එම නිසා අපි කරනවයි කියලා කාටවත් පරලෝකයේදී ඇඟිල්ල දික් කරලා අපට බේරන්න බෑ. පරිසුද්ධ වූ කුර්ආනයේ 33 වන පරිච්ඡේදයේ 66 වන 67 වන වැකිය යෞම තුකල්ලබු වුජූහුම් ෆින්නාර් ඇතැම් මුහුණු නිරයේ පෙරළුණු ලබන අවස්ථාවේදී යකූලූන යාලයිතන අතාන අල්ලාහ් වාතාන රසූලා අපි අල්ලාහට හා ධර්ම දූතයාට අවනත වී සිටිය යුතු නොවේද ඉන්නා අතානා සාදතනා ව කුබරානා අපගේ නායකවරුන්ට හා වැඩිහිටිවරුන්ට අපි අවනත වුණා ෆඅලල්ලුන සබීලා ඔවුන් අපේ මාර්ගයේ දුර්මාර්ගයට යොමු කරා රබ්බනා ආතීම් ලඅෆයිනි මිනල් අදාබ් ඔවුන්ට දෙවියනි දෙගුණයකින් වේදනාව පිරිනමනු මැනව වලඅනුහුම් ලඅනන් කබීරා ඔවුන්ට දැඩි ලෙස සාප කරනු මැනවයි කියලා මිනිස්සු කියනවා පරලොවේදී. නමුත් අල්ලාහ් පවසනවා ෆකුල්ලුම් ලිඅෆුම් මිනල් අදාබ් සෑම කෙනෙකුටම වේදනාවෙන් දෙගුණයක් කියලා දෙවියන් පවසනවා. ඇයි? ඔවුන් වැරදි ලෙස Taman නොමග ගිහිල්ලා මහ ජනතාව නොමග යවපු නිසා මග පෙන්වපු අයට දෙගුණයක්. තමනුත් නොමග ගිහිල්ලා තවත් කෙනෙක්ව අන්ධ අනුකරණය කරාට
අනුගාමිකයන්ටත් දෙගුණයක්. ඒතර ඔබතුමා කියන්නේ ඕක හරියටම දැනගෙන හැම කෙනාම මේ සෙල්ලමක් නෙමෙයිනේ. ආගම මේ හරියට පිළිපැදිය යුතුයි. සෙල්ලමක් නෙමෙයිනේ. ආගම කියන්නේ පරලෝක ජීවිතය. කාගේවත් උවමනාවකට කාගේවත් කීමකට මගේ නුවණ උකසට තබලා මගේ පරලෝක ජීවිතය මම නැති කරගන්නට බෑ. මගේ පරලෝක ජීවිතය මට වැදගත් කියලා හිතන කෙනෙක් ආගම විපරම් කරලා හොයලා බලලා තමයි අනුගමනය කරන්න ඕනේ. එතකොට පරලෝක ගිහිල්ලා අඬන්න නැතුව මේ පෘථිවියේම හරියට හොයලා බලලා කරා නම් මේ වැඩේ ඉවරයි නේ. එහෙමනේ කරන්නේ. සාමාන්‍යයෙන් අපි මේ ලෝකයේ ගනුදෙනු කරනකොට අපි රැවටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ. අපගේ විචක්ෂණ බුද්ධිය පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් මේ සුද්ධ වූ අල් කුර්ආනයේ තියෙන අරාබි වචන අපිට තේරෙන්නේ නැහැ. අරාබි වචන වල අර්ථය දැනගන්න අමාරුයි. එහෙම කියලා දැන් සාමාන්‍ය ජනතාව සාමාන්‍ය මිනිහෙකුට කියන්න පුළුවන්. ඔව් දැන් සෞදි අරාබියාවෙන් අරාබි භාෂාවෙන් විසා එකක් එනකොට අරාබි තේරෙන්නේ නැහැ කියලා ඒ විසා තියෙන ලේඛනය මම කියවන්න නැතු වෙන්නේ නැහනේ. අද කියවන්න බොහෝ ඉඩපාසුකම් තිබෙනවා, ඉඩ ප්‍රස්ථා තිබෙනවා. ඒ සඳහා නවීන තාක්ෂණය තිබෙනවා. අපි දෙතුන් පොලකින් විමසලා බලලා මේ දේ හරිද වැරදිද කියලා ඒ විසා ලේඛනය. නැත්නම් මට යම්කිසි ලොතරැයියක් ලැබිලා තියෙනවා කියලා ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි වලින් ආවම මට ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා මම නිකන් ඉන්නේ නැහනේ. ඒව හොයලා බලලා සල්ලි කියලා යම්කිසි අපට බඩගෝස්තරයකට වාසියක් සැලසෙන දෙයක් එනකොට හොයලා බලලා විපරම් කරන මම ආගම සම්බන්ධයෙන් පමණක් ඇයි මම පසුතැවෙන්නේ? තවත් කෙනෙකු කෙරෙහි අන්ධ භක්තියෙන් ඇයි මගේ නුවණ උකසට තබන්නේ? මම විපරම් කළ යුතුයි. මේ ලෞකික ජීවිතයට වඩා පරලොව ජීවිතයේ වෙනුවෙන් මම දෙගුණයකින් තෙගුණයකින් කීප ගුණයකින් මගේ බුද්ධිය විමසලා බලලා ආගම අරියාකාරයට තීන්දුව කළ යුතුයි. ඒ සඳහා අද වර්තමානයේ කාටවත් බෑ කියන්න ආගම හරියට දන්නේ නැහැ කියලා ලෝකේ ජාත්‍යන්තර තලයේ කුර්ආන් සුන්නාව කියන දේ විවිධ භාෂාවලින් ජනතාවට අනුශාසනා වෙමින් පවතිනවා. කාටත් මෙම උත්තරේ කියලා පරලොවෙන් ගැලවෙන්නට ඉඩ ප්‍රස්තාවක් නැහැ. එතකොට දැන් ඔබතුමා කිව්වා වගේ 27 ලෛලතුල් කද්ර් නැත්තම් එතකොට ඒ ලෛලතුල් කද්ර් ඒ රාත්‍රියේ කොහොමද අපි හඳුනාගෙන ඒ රාත්‍රියේ තියෙන පින්කම් ලබා ගන්නේ කොහොමද? සාමාන්‍යයෙන් මම පැවසුවා හදීසයක සඳහන් වුණා අභිනායකතුමාණන් පවසව බවට ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය පැවසුවා බුඛාරි වල 2017 වන හදීසේ තහර්රු ලෛලතුල් කද්රි ෆිල් විත්‍රි මිනල් අස්රි අල් අවාඛිරි මින් රමලාන්. රමලාන් මාසයේ අවසාන දිනවල ඔත්තේ දිනවල අවසාන දින 10 ඔත්තේ දිනවල ඔබ ලෛලතුල් කද්ර් සොයා ගන්න. 21 23 25 27 29 කියන මේ දවස් පහේම අපි ලෛලතුල් කද්ර් සඳහා උත්සාහ දරිය යුතුයි. නබිනායකතුමාණන් යොදාගත්තු ක්‍රමවේදය තමයි බුඛාරි වල 2024 වන හදීස් සංඛ්‍යයට තේ වාර්තා වනවා කානන් නබියු සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉදා දඛලල් අස්රු අවසාන දින 10 පැමිණෙන විට ශද්ද මිզරහු නබිනායකතුමාණන්ගේ ඒ පෞල් ජීවිතයෙන් ලෞකික ජීවිතයෙන් මදක් ඈත් වනවා වාහියා ලෛලහු තමන්ගේ රාත්‍රිය නබිනායකතුමාණන් ප්‍රාණවත් කරනවා වා අයිකල අහ්ලහු නබිනායකතුමාණන්ගේ පවුලේ උදවියවත් ඇහැරෙන්නට සලස්වලා යාඥා කරවන්නට සලස්වනවයි කියලා හදීසයක සඳහන් වනවා. එතකොට නබිනායකතුමාණන්ගේ ක්‍රමවේදය දවස් 10ම යූස් කරලා තිබෙනවා. ලෛලතුල් කද්ර් සඳහා අත්පත් කරගන්න. එතකොට අනිවාර්යයෙන්ම අත්පත් කරගන්නට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඒතිකාෆ් කියලා වෙනම නමස්කාර ක්‍රමයක් තිබෙනවා. අපි පල්ලිවල රැඳිලා ඉන්න පුළුවන් දවස් 10ක්. 20 වන දිනේ සිට අවසාන දින සව්වල් මාස සඳ දකින්නතුරු පල්ලිවල ඒතිකාෆ් සිටින පුරුද්දකුත් නබිනායකතුමාණන්ගේ කාලේ තිබුණා. ඒ ආයිෂා රලියල්ලාහු අන්හා තුමිය දැනුම් දෙන හදීසේ බුඛාරි වල 2006 වන හදීස් සංඛ්‍යයට වාර්තා වෙනවා. වෙනේම විශේෂිත සුවිශේෂ අමලයක් ලෛලතුල් කද්ර් වල සිදු කළ යුතුයි කියලා නෑ. පොදුවේ රමලාන් මාසේ හා රමලාන් නොවන මාසේ නබිනායකතුමාණන් රකාත් 11ක් යාඥා කරා වගේ ලෛලතුල් කද්ර් දිනවල රමලාන් මාසේ අපි සිදු කරන යාඥාවම සිදු කරන්න පුළුවන්. බුඛාරි වල 1147 වන හදීස් සංඛ්‍යයට තේ වාර්තා වන ඒ රාත්‍රී කාල සලාතිය සිදු කරන්න පුළුවන්. නමුත් තස්බී කියලා වෙනම සලාතියක් නැහැ. දුර්වල හදීස් වල තමයි තස්බී කියන සලාතිය පිළිබඳව සඳහන් වන්නේ. ඒ රමලාන් මාසයේ ලෛලතුල් කද්ර් වල සිද්ධ කළ යුතුයි කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. ඒ වගේම සියලු දෙනාම අන්ධකාරයට සලස්වලා සියලුම ලයිට් ටික ඔක්කොම ඕෆ් කරලා දාලා තෞබා කියලා සාමූහික තෞබාවක් සිද්ධ කරනවා. එසේ සාමූහිකව තෞබා කිරීමක් ඉස්ලාම් වල නැහැ. අපගේ පාප කර්ම වලට අල්ලාහ්ගෙන් අපි පාප සමාව අයදිය යුතුයි. මම කරපු පාපයයි ඔබ කරපු පාපයයි එකක් වන්නේ නැහැ. මං වෙනුවෙන් ඉමාම්වරයෙක් පාප සමාව අයදින එකෙන් කිසිදු පළක් නැහැ. මම කරලා තියෙන පාපේ මොකද්ද කියලා දන්නේ මම විතරයි. මගේ පාපය තවත් කෙනෙකුට දැනුවත් කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. එම නිසා සියලු දෙනාම පාප ශමාව වෙන වෙනම සිද්ධ කරගත යුතුයි.
සුවිශේෂී වෙනම සලාතයක් ලෛලතුල් කද්ර් වල නැහැ. සාමාන්‍ය රමලාන් මාසයේ තිබෙන ඒ සලාතේමයි ඉෂ්ට සිද්ධ කරගත යුත්තේ. ඒ වගේම සුවිශේෂී දුආවක් තිබෙනවා ජාමිඋත් තිර්මිදි වල 3435 වන අංකයට තේ වාර්තා වනවා. නබි නායකතුමාණන් ලෛලතුල් කද්ර් රාත්‍රිවලදී සුවිශේෂීව උසුරන දුආවක් තමයි අල්ලාහුම්ම ඉන්නක අෆූන්, දෙවියනි ඔබ සමා කරන්නෙක්, තුහිබ්බුල් අෆ්ව, ඔබ සමාව පිළිගන්නෙක්, ෆඅෆු අන්නී, මාගේ පාප සමාව පිළිගනු මැනව කියලා නබි නායකතුමාණන් ලෛලතුල් කද්ර් දිනයේදී සුවිශේෂී ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවායි කියන හදීසය අපි දකිනවා. මෙම දුආව පමණක් සුවිශේෂීව ලෛලතුල් කද්ර් වලදී අධිකව අපි උසුරන්නට බැඳිලා සිටිනවා. මීට අමතරව නම් වෙනම සුවිශේෂී කරුණු කිසිවක් සඳහන් වෙලා නැහැ.